කතාවක් තියෙනවා වාහනේ දැනට හම්බ වෙන ටැක්ස් ඩිස්කවුන්ට් එක 15% අක් කළොත් එහෙම වාහනේ කොච්චර විතර ටැක්ස් එක වැඩි වේද වාහනේ කියලා. අපි නිකන් පොඩි කැල්කියුලේෂන් එකක් කරන්නේ assume කළා එහෙම දෙයක් වුණොත් මොකක්ද වෙන ඉම්පැක්ට් එක කියලා. අපි හිතමු දැන් අපි කම්පෙයාර් කරනවා Toyota Race hybrid නොවන 1000cc පෙට්‍රල් වාහනයක CIF එක 19,50,000ක් වුණොත් එහෙම දැන තියෙන ටැක්ස් එක සහ අපි ටැක්ස් ඩිස්කවුන්ට් එක නැති වුණොත් එහෙම ටැක්ස් ඩිස්කවුන්ට් එක නැති වුණොත් ඒ වාහනේම ටැක්ස් එක 2.01 කන්වර්ෂන් රේට් එකට කොච්චර ටැක්ස් එකේ වෙනසක් වෙනවද කියලා. දැනට දැන් උදාහරණයක් විදිහට අපිට CIF එක 19,50,000ක් නම් දෙන්නේ ඒ වාහනේ ජපානයේ අපිට හම්බෙන CIF එක 19,50,000ක් නම් ඇත්තටම දැනට අපේ ටැක්ස් කැල්කුලේෂන් එක කරන්නේ මෙන්න මෙහෙමයි. දැනට ටැක්ස් කැල්කුලේෂන් එකේදී ගොඩ කාලයකට ඉස්සර ටැක්ස් කැල්කුලේෂන් එක කරේ එක්ක CC බේස් එක්ක යුනිට් බේස්. එතකොට මේ සාමාන්‍ය XID කියන පෝෂන් එක තමයි බේසිකලි තිබ්බේ. දැන් එහෙම නෙමෙයි. මේකේ ටැක්ස් කම්පෝනන්ට් මේ වගේ ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ 1 2 3 4 5 එතන ටැක්ස් කම්පෝනන්ට් 6ක් වගේ තියෙනවා. ඕකේ වෙල් එකයි XID එකයි අර මේ CID surcharge VAT ලක්ෂරි ටැක්ස් ඔන්න ඔය කියන කම්පෝනන්ට් ඔක්කොම ඔය තියෙන හැම එකක්ම මේක ඇත්තටම වෙනස් වෙනවා අර තියෙන මේ ටැක්ස් ඩිස්කවුන්ට් එක අනුව. උදාහරණයක් විදිහට Toyota Race එකේ පෙට්‍රල් වාහනයක් ගත්තාම අපි ටැක්ස් එක හදන්නේ මේක ටැක්ස් එක හදන්න ගන්න ඉන්පුට් එක වෙන්නේ ඒ රටේ වෙබ්සයිට් එකට යනවා. ඒ රටේ වෙබ්සයිට් එකට ගිහිල්ලා උදාහරණයක් විදිහට Toyota Race 1000cc ෆෝයිල් ඩ්‍රයිව් වාහනේ වෙබ්සයිට් වල එක 24,13,400. ඒ ඔය ඕකේ ඇත්තටම මේ ඒ රටේ මේ පේන විදිහට මේ ටැක්ස් එකක් ඉන්ක්ලූඩ් කරලා තමයි තියෙන්නේ. ඒ රටේ ටැක්ස් එකත් ඉන්ක්ලූඩ් කරලා ඊට අමතරව අපි assume කරනවා මොකක් හරි කිසියම් රටක ඒ ඒජන්ට් වාහනේ විකුණනකොට ඒගොල්ලෝ යම් කිසි ප්‍රොෆිට් එකක් ඒකෙන් තියාගෙන තමයි විකුණනවා. ඉතින් අපි ප්‍රොෆිට් පෝෂන් එක අහක් කරන්න ෆ්ලැට් රේට් එකක් 15%ක ෆ්ලැට් රේට් එකක් තියෙනවා කියලා අපි assume කළා හැම රටකම හැම ඒජන්ට්ගෙම ඒ ඩිස්කවුන්ට් එක අඩු කරනවා ටැක්ස් කැල්කුලේෂන් එකෙන්. ඉතින් ඇත්තටම අපි මේක එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් එහෙම අපි මේ ටැක්ස් කැල්කුලේෂන් වලදී මේ රේස් එක ගත්තොත් එහෙම දැන් ටැක්ස් කැල්කුලේට් කරන්නේ 24,13,400 වැඩි කිරීම 100 බෙදීම 110 කියලා කියන්නේ ඔන්න ඔතන කන්සම්ප්ෂන් ටැක්ස් එක අහක් වෙනවා. ඊට පස්සේ මම කිව්වා වගේ ඉස්සෙල්ලා ඕකෙදී අර වැඩිපුර ඒගොල්ලෝ ප්‍රොෆිට් එකක් තියාගෙන ඇති කියන assumption එකේ තියෙනවා ෆ්ලැට් රේට් එකක් 15%. අන්න ඒක ඩිස්කවුන්ට් එක ඩිස්කවුන්ට් කරලා තමයි අපි ටැක්ස් කැල්කුලේෂන් එකට ගන්නේ. එතකොට අපි ටැක්ස් එකේ ඉන්පුට් එක විදිහට ගන්නෙ මේකෙන් 100ට 8යි 185යි. එතකොට ටැක්ස් ඉන්පුට් එක විදිහට මේ ඉස්සෙල්ලා තිබ්බ කැල්කුලේෂන් එකේදී මෙන්න මම පෙන්නපු ඒවා CID එක සර්චාර්ජ් එක වැට් එක ඔයගේ ඒවා හදනකොට ඒකේ 85ක 15ක ඩිස්කවුන්ට් එකක් හම්බුනහම ලැබෙන ගයන් තමයි දැනට ටැක්ස් එක විදිහට හදන්නේ. ඉතින් මේකේ පෙන්නන්නේ දැන් මේකේ මේ තියෙන වැලියු එකට දැනට තියෙන ටැක්ස් සිස්ටම් එකේ යටතේදී ටැක්ස් එක වෙන්නේ 50,75,000යි 2.01 කන්වර්ෂන් රේට් එකට. අපි කිසියම් විදිහකට ටැක්ස් ඩිස්කවුන්ට් එක නැති වුණොත් එහෙම ඒ තියෙන CIF එකටම ටැක්ස් එක වෙනවා 54,40,000. එතකොට 2.01 කන්වර්ෂන් රේට් එකට දැනට තියෙන 50,75,000 ඉඳලා 54,40,000කට විතර එහෙම දෙයක් වුණොත් මිල ටැක්ස් එක ඉහළ යෑමක් වෙනවා. හැබැයි මේක assume කරලා තියෙනවා අපට හම්බෙන CIF එක 19,50,000යි කියලා ජපානයේ ලැබිච්ච CIF එක. ඉතින් ඒ අනුව ඒ වගේ මිල ඉහළ යෑමක් වෙන්න පුළුවන්. ඒ විදිහේ ටැක්ස් ඩිස්කවුන්ට් එකක් තියෙන එක දැනට තියෙන එක නැති කළොත් එහෙම